ගුඩ් මෝනිින් හැමෝටම මේ බලන්නකො මේක මලක් දෝතට ගන්න බෑ ඒ තරමට විශාලයි ඒට යහ පැත්ත පදුරු තියෙනවා මල් 11ක් හැදිලා තියෙනවා හැදිලා කියන්නේ පිපිලා මල් 5ක් මේ වෙනකොට පිපිලා උඩට මතුවෙලා තියෙනවා මල් 6ක් පාර වෙලා තියෙනවා හැබැයි ඒ පඳුරේ වැඩිපුර තියෙන ඉන්නම් වෙන්න ඇති මේ පඳුර තියෙනවනේ මේ පඳුරේ මල් 3යි හැදිලා තියෙන එක මලක් දෝතට ගන්න බෑ ඒ තරමට ලස්සනයි අද මේ පොයේ දවසේ මේ වගේ දසුණක් දකින්නකොට තමන් හිටවපු දෙයකින් තමන් පැල කරපු දෙයකින් මේ වගේ ලස්සන දසුණක් තියෙනවා කියන්නේ උදෑසනම මාර්ම ගම්ප ඒ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ එහෙනම් සියලුම දෙනාට මේ පින්බර පෝය ඇසළ පෝය සාර්ථක පෝය දිනයක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා